වැඩසටහනේ පළවෙනි අංගය ලෙස ගද්දේ පද්දේ රසමුසු තැන් ඔබ වෙත ගෙන එන්නට අධ්‍යක්ෂකයන් බහුල පරිණත සමාජ සේවයටම කැප වූ තුන්වෙනිදර පිරිවෙනේ ක්‍රියාකාරී වැඩ සඳහා සම්බන්ධ වන ප්‍රදේශයේ පුස්තකාල සමග සම්බන්ධ වී දරුවන්ගේ නැනස ගුණය වර්ධනය කිරීමට මහා ප්‍රයත්නයක් දරන සමාජයට විශාලම කාර්යභාරයක් ඉටු කරන ගුරු සේවයේ විශ්‍රාමික W චන්ද්‍රසේන ගුරු පියාණනි ඔබටයි මේ ආරාධනය අපව අමතන්නේ. මෙම අධ්‍යාපන ආයතනයේ ප්‍රධානාචාර්ය චානක මහත්මයා ප්‍රධාන ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම මේ ස්ථානයේ පැමිණ සිටින ආචාර්ය මණ්ඩලයේ සමගම මව්පියන් සමග දරුවන්ගෙන් අවසරයි. මෙම පන්ති මෙහෙවන අපේ ප්‍රධාන චානක මහත්මයා මෙයාගේ දෙයකට යොමු සම්බන්ධව ලක් සන්තෝෂ වෙනවා. වර්තමාන සමාජ ප්‍රශ්න ඇති වෙන්න බලපෑපු සාධක ගොඩක් තියෙනවා. දැන් අතීත සමාජය ගත්තහම අනුරාධපුර යුගයේ ඉඳන් මේ දක්වා ගත්තහම අපිට ඒක මේ ඉතිහාසයෙන් හොයාගන්න පුළුවන් අපේ සමාජය කොයිතරම් දුරට බලපෑවද රටේ සංවර්ධනයට කියලා. ඒකෙන් බෞද්ධ බලපෑම මත ලංකාවට බුද්ධ පැමිණියට පස්සේ අපේ ජනතාව ඒ තිබිච්ච ඇදහිලි විශ්වාස සම්බන්ධ වෙනසක් ඇති වෙලා කලාත්මක වෙනසක් ඇති වෙලා පෞල් ජීවිතය ආදී වෙනස් වෙලා ලොකු සම්බන්ධතාවයක් සමාජ අතර ඇති වුණා. අනුරපුර සාහිත්‍ය, පොළොන්නරු සාහිත්‍ය, දඹදිව සාහිත්‍ය, කෝට්ටේ සාහිත්‍ය, ඊට පස්සේ මාතර සාහිත්‍ය, ඒ වගේ අපි යුග වශයෙන් ගත්තාම පොළොන්නරු යුගයේ මේ දක්වාම කොහොමද 1975 70 වගේ වරගම්ම පොතපත සම්බන්ධව, සාහිත්‍ය සම්බන්ධව, භාෂාව සම්බන්ධව හොඳ සමාජයක් අපේ රටේ තිබුණා. අපි අම්මලා තාත්තලා පොත් කියවන්නේ නැත්නම්, අපේ අම්මලා තාත්තලා අදහනාගම අදහන්නේ නැත්නම්, අපේ අම්මලා තාත්තලා පොයේට පන්සලට යන්නේ නැත්නම් පල්ලියට කෝවිලට යන්නේ නැත්නම්, ඒ වගේම වැඩිහිටි ගුරුවරු ආදර්ශවත් වෙන්නේ නැත්නම් අත්වශයෙන්ම මේ බාල පරපුර හදා ගැනීම හරිම දුෂ්කරයි. දැන් වර්තමානයේ තියෙන ගැටලු වලට හුඟාක්ම හේතු වෙලා තියෙන්නේ අපි ජාලමාත් මතක් කළා වගේ ලොකු සමාජ වෙනසක් වෙමින් පවතිනවා. මේ නව තාක්ෂණය යොදාගෙන තියෙන හුඟක් වෙලාවට හොඳ පැත්තට වඩා නරක පැත්ත යොදාගෙන තියෙනවා. අපේ එදා වැඩිහිටියෝ පොත්පත් කියුවා. අපේ කාලේ හැටි W සිල්වා මහත්තයාගේ, මාර්ටිසන් මහත්තයාගේ පොත්පත් අපේ අහලපාන ගෙවල් වල කිව්වා. අපේ අම්මලා තාත්තලා කතා කරනවා ඒ පොත්පත් ගැන. අපේ අම්මලා තාත්තලා පත්‍රය කියවනවා. ඒ කාලේ ලේඛවස් පත්‍රය තිබුණා. දිනමන සිල්වන අද තියෙනවා ඒක. ඒ දිනමන පත්‍රයේ හුඟක් ශාස්ත්‍රීය ලිපි පළ වෙනවා. සිල්වන පත්‍රයේ හුඟක් වෙලාවට යන කමලා ළමා සමාජය කියලා ඒක කියවනවා. ඊළඟ පාසලේ ගුරුවරු එක ගුරුවරයෙක් විශේෂ රාශියක් කළා. මොකද පොඩි කාලේ නම් අම්මට කුසට දරුවෙක් පැමිණි මොහොතේ සිටම අම්මාගේ සිතිවිලි හොඳ පැත්තට තියෙන්න ඕනේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී විදිහට හොඳ තත්ත්වෙන් තියෙන්න ඕනේ. ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී ඇත්තට සංවේදී විදිහට ඉන්න ඕනේ. ඒක බලපානවා දරුවාගේ මනසට. ඊළඟට දරුවාගේ ගෙදර පරිසරයත් හරියට තියෙන්න ඕනේ. ඊළඟට ගෙදර පරිසරයේ අම්මා තාත්තගේ ආදරය සෙනෙහස ලැබෙන්නේ නැත්නම් සමාජයේදී හොඳ දරුවෙක් බිහි වෙන්නේ නැහැ. ඊළඟ ගුරුවරයා ළමයාගේ පෞරුෂ සංවර්ධනයට දැඩි වග කියන්නේ පන්ති භාර ගුරුවරයා, විද්‍යාපතිවරයා, ඊයගේ විෂය භාර ගුරුවරයා කල්පක් දැනුමත් කරලා ඉන්න ඕනේ. මොකද අද හුඟක් වෙලාවට විෂය මාලාවේ තියෙනවා නමට ඉතිහාසය, සාහිත්‍ය, සිංහල සාහිත්‍ය කියලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධව අපිට පහසුකම් අඩුයි. මොකද ඒ සම්බන්ධව ගුරු පුහුණුවක් වැඩපිළිවෙලක් කරන්න රටේ තියෙනවා. මොකද සිංහල මාතෘ භාෂාව සිංහලනේ. ඉතින් ඒකෙන් තමයි හිතන්නේ භාෂාව චින්තනය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මේ චින්තනය නිසා තමයි භාෂා චින්තනය. අපි ගන්න අපේ අනුරාධපුරයේ සීගිරි ගිහිල්ලා සීගිරි කුරුඩුගේ ලිව්වේ අපේ කවුද ලිව්වේ? අපේ ජනතාව. නොයේ පන්තිවල මේ සමාජ ක්ෂේත්‍රයට අයත් 8 9 10 සියවස්වල ඉදු ජනතාව. Tamanට දැනෙන අදහස් අදෝගේ පහසුකම් තිබුණේ නැහැ, මාර පහසුකම් තිබුණේ නැහැ, දුරකථන තිබුණේ නැහැ, යාන වාහන තිබුණේ නැහැ. නමුත් ඒ තමන් දෙහිමි ගොවිතැන කරන ගමන් අහල පහල යටත් බක්පංගේ කොටසක් දෙන කාලේ අම්මා ළමයින්ට කම්මකට වටපිටාවේ
මොකක් හෝ කරදරයක් වුණාම එකට එකතු වෙලා අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැඩ කරන කාලයක්. ඒ වගේම ගෝයන් කපලකොට හේන කුමරු වැඩ කරනකොට පෙරකයි පර ආදී කියලා ඒ දුක්ඛම් කටළු මොහොතක රමද කරපු જાතියක්. ඉතින් මේ தත්ත්වය ඇති වෙන්න මොකක් හේතු වුණා? එදා තිබිච්චේ පරිසරය. එදා තිබිච්ච පරිසරය සීගිරියේ කවිලියන්න ගියහම හුඟක් වෙලාවට සීගිරි කාන්තාවන් දිහා බලලා කවි සටහන් කළා. තවත් එක්කෙනෙක් ගියා අන්තිමට ගිහිල්ලා ලිව්වා බෝධල්මේ සියෝයාමි බෙල්බෙලු භෝජන ගීලියාලුවේ නොලිනු කියලා. හැමතැනම ලියලා තමයි තමයි ලිවේ නෑ කියලා. ලිව්වා ඒකත් කවියක් බාටපත් වෙනවා. ඒක අපේ බලන්න අනුරාධපුර සාහිත්‍යයේ දම්පියක ගැටපාදී ආදී පොත්පත් තියෙනවා. ඊළඟට පොළොන්නරුවේ බුත්සරණ, දහම් සරණ, සංඝ සරණ වගේ පොත්පත්. දැන් බලන්න බුත්සරණ බලන්න ඒක සාහිත්‍යයෙන් භාෂාවෙන් ගුරුවරගේ බලපෑම මත මෝගියන් අම්මලා තාත්තලා පොත් කියොත් තමයි අම්මලා තාත්තලා හොඳින් හිටියොත් තමයි දරුවෝ හොඳින් ඉන්නේ. පළවෙනි අධ්‍යාපන ආකාරය ගෙදර. ඒක හොඳින් එදා සමාජයේ තිබුණා. විශේෂයෙන්ම හිතලා කරන එක අනුරාධපුර පොළොන්නරු දමදෙනි කෝට්ටිය වල. මේ පසුගිය කාලේ යම් යම් බලපෑමකට වෙනස් වීමකට ඇතිලා තමයි මේ தත්ත්වය වෙනස් වෙලා ගියේ. ඉතින් අපේ ඒ ගොවි සමාජයේ තිබුණා මේ දෙහිමි බව. ඒ වගේම අනිත් සතා සිපාරලම හිතුවා. අහලපාලගෙන හිතුවා. දැන් කුහරට විහියකොට සත්තුන්ට ගන්න කියලා ලියද්ද කොටසක් වෙන් කරනවා. ඒකට කියනවා කුරුළු පාලුව කියලා. ඒ තමයි සත්ත්වයේ සංගය. හේන කොටලා ගිනි තියනකොට කෑ ගහනවා සත්ත්වය ඉන්නවා නම් පිට වෙන්නේ. පිට වෙන්නේ කියලා කෑ ගහලා තමයි හේනට ගිනි තියන්නේ. ඔය කුඹියාගේ සත්ත්වකින් කොහොමද අපි එහෙ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් හාවා ඔය නයිපොන් සත්ත්ව වගේ මුගක් කියන සත්ත්ව මේ නරිය වගේ සත්ත්ව සිංහය වගේ ඉන්න මේ කෙලේ සත්ත්ව ඔයගොල්ලෝ පිට වෙලා යනවා නේද අත්ත කළා. ඊට පස්සේ කෙලේ ගිනි තියන්නේ. අද බලන්න පොට්ටක් ඉදෝරියක් ආවම අපේ මිනිස්සු කරන්නේ මොකද්ද? කෙලේවල් ගිනි තියනවා. මට සත්තු මරන්නේ. දන්නේම නැහැ. වන සම්පතත් අපිට අහිමි වෙනවා. ලෝක වායුගෝලයේ එන්නේ උණුසුම් වෙන විවිධතාවක් වැඩි වෙනවා. ඒතකොට පරිසරයේ ආරක්ෂා කිරීම කෙරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගිනි තිය හතක් කැලේ ගිනි තියන්නේ සත්තු වලන බලාගෙන. සත්තුන්ට ආදරෙත් නැහැ, රට ආදරෙත් නැහැ, ගමට ආදරෙත් නැහැ. මොකද හේතුව මේ සංස්කෘතිය අද වෙනස් වෙලා තියෙනවා. එදා සමාජය තිබුණේ නැහැ. තමන්ගේ හිතට දුකක් කරදරයක් ආවොත් මේ දරුවෝ දන්නවා ආචාර්ය දන්නවා දුකක් තරකාටුවක් ආවත් පැරණ මිනිහා මනුෂ්‍යකලේ ඒක දුක කවියට පෙරලා කවියෙන් රස විඳීමක් කළා. ඔය සාහිත්‍ය කියන්නේ රසය සහිත දෙයක් නේ. ඒවා එදා නම් කළා වෙන්ද නොකලට අපට දැනගන්න ලැබෙන අපේ හේන් ජීවිතය, ගොවි ජීවිතය ආදී බලනකොට ඒගොල්ලෝ ජීවත් වෙන අවස්ථාවේදී එක ගොවියෙක් පෙරට යනවා. පැලේ පැදුරු නෑ යනකොට. පැදුරු හොරු අරන් ගිහින්. එයා මේකට මේ තුවක්කුව අරගෙන වෙඩි තියන්න යන්න බණින්න කුණහරුප කියන්නේ ගියේ නැහැ. එයා මොකද කළේ? තමන්ගේ හිතට ඒ සිතිල් නගලා කිව්ව මේ විදිහට. අයියෝ දෙවියනේ මට උණු වියෝ යා පැලේ පැදුර හොරු අරගෙන ගියෝ යා ගෙදර ගිය කලට රඬ දවර බෝයා පැදුර දුන් කෙනෙකු මගේ නෑ සියෝයා පාරදි කියනකොට හේනක මම හුඟක් ගොවි සමාජයෙන් යන්නේ බෞද්ධ උරුමයන්ට හිමිකම් කිව්ව වැවයි දාගබයි සංකල්පයෙන් ගොඩනගිච්ච ඒ පැරණි සමාජයේ වෙනස් වුණ අපි එතනට කොහොමද යන්නේ? අපි කොහොමද මේ දරුවන් මේ තැනට ගන්න කියන එක හිතන්න ඕනේ කාලයක් උදායලා තියෙනවා. පාරදී යනවා තරුණියේ හේනේ උඩා ඉඳලා එනවා තරුණියා. මේ තරුණියා ඒ තරුණිය දිහා බලලා සිතවිල්ලක් එනවා. ඒ සිතවිල්ල කවියට නගනවා මෙහෙම. කන්දුඩින් එන කිකිලිය ගෝමරියේ නලල් වටින්
එනදාදී මුතු කැටියේ කන්ද උඩින් අන්තිමට කියනවා මේ තරුණිය ඇහිලා පහළට ඇහිලා පැරට යනවා. මට පිටුපාගෙට යන්නේ ඇයි ඒ උණහරුම කියන්නේ ඒ තරුණට බාධා කළේ නැහැ. තරුණියගේ සිතිවිලි වුණත් යහපත් වලට හරවලා ඒ රාගය වගේ සිතිවිලි යහපත් පැත්තට හරවලා පවුපින් ගැන විශ්වාස කරලා අපේ ආගම දහම ගත්තම කිසිම ආගමේ නායකයෙක් කියලා නැහැ මිනිමරන්න කියලා. කිසිම නායකයෙක් කියලා නැහැ තමන්ට ආදරේ දුන්නත් කියන මරලා දාන්න කියලා. එහෙම කරේ නැහැ. එහෙම කියලා වෙලා ඒ තරුණිය ගියා යන්නේ. ඒකට බලන්න ලස්සන කාන්තාවක්. ඉතින් මේ සිතිවිලි මෙහෙමයි එදා අගලේ මම දැන් විනාඩි කීපයක් තව ගන්නවා මේ ජන සාහිත්‍ය සම්බන්ධව මොකද වර්තමානයේ සාහිත්‍ය අරගන්න වෙලා තියෙන්නේ භාෂා සාහිත්‍ය. පොත්පත් අරගන්නලා ලං කරගන්නලා තියෙන්නේ සාහිත්‍ය ජීවිතයට සම්බන්ධ කරන්නේ. එදා සාහිත්‍ය ගද්‍ය සාහිත්‍ය පද්‍ය සාහිත්‍ය ඊළඟ චම්පු සාහිත්‍ය කියලා තිබුණා. ඊළඟට වර්තමාන සාහිත්‍ය ගත්තා නාට්‍ය නවකතා කෙටි කතා ඒ වගේ පොත්පත් ගොඩක් තියෙනවා. පුස්තක කාලේ ගියම ගොඩාක් දේවල් වෙන්න කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපිට එදා අද මේ තත්ත්වේ කතා කරන්න එන්න බලපෑවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා බලමු තවත් අවස්ථාවක් තියෙනවා දුක් වේදනා පහ කළා කවි ඒව අපි ජන සාහිත්‍ය අදගේ කරනවා. මේ ළමයි දන්නේ නැහැ. මේකයි කල්බලා නොවේද ගොවිතැන් කරන්නේ මල් වරා නොවේද ගොවිතැන් පැසෙන්නේ හෙනහුරා නොවේද වෙහි පල නුදුන්නේ ලෞතුරා මුදුන් කවදද දකින්නේ කුකුර පාරුණා කියලා වෙලාවට වැස්සාර නැහැ කියලා කිරිවදින්න වතුර නැතේ කියලා ඒ ගොවිය දුක්ුනේ නැහැ අරගාන්නේ නැහැ වහබිනේ නැහැ ඒ හදවත් සංවේදී හදවතක් මානව හිතවාදී බවක් ඒ වගේම තමන් ජීවිතේ ඉඳගත්තොත් කොච්චර පාඩුවක් තමන්ගේ ඇර වෙනවද කියන ඒ වගේ හිතලා සංවේදී හිතක් ඇති වුණා කියලා බුද්ධලයට ඒ සංවේදී බව කවියක් නැගුවා කල්පනා කරගෙන කරනවා යල මහා කියලා මත ගන්න කියලා තියෙනවා අකලහස බදහස කියලා ආදිවාසීන් එදා අතීතයේ ඒ යුගයෙන් කරලා තියෙනවා ඊළඟට ගොවිතැන් කලා කාලේට හෙළහුරා නෝදු එහෙම නුදුන්නේ අපි කතාවට කියනවානේ හෙළහුරා අලබල කියලා. ඒ කියන්නේ කලත ඒ කියන්නේ කාලයට වැස්ස නිසා ගොවිතැන් පාළු වුණා. හෙළහුරා ඉවර දුන්නේ නැහැ අපිට. කාටවත් දොස් කිව්වේ නැහැ. වතුර දුන්නේ නැහැ හාල් කියා කියලා මරන්න එහෙම ගියේ නැහැ. එතකොට අන්තිමට කියනවා ලෞතර බුදුන් තවර දකින්න. දැන් බුදුහාමුදුරු දකින්න කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ බණ අහලා නිවන් දැක්කහම කුඹුරු පාළු වෙන්නේ නැහැ. ගොවිතැන් පාර වෙන්නේ නැහැ. එතෙන් ජීවිතේ දෙවෙනි නිවන් දැක්කන් පස්සේ නැවත උපතක් නැහැ. ඉතින් බලන්නේ ගැමියා තමන්ගේ සිතිවිලි කවියට නගලා දුක් වේදනා නිම කරගත්තා. එයි අපිට බැරියද පොතපත කියවලා සාහිත්‍යය ලං කරගෙන අපි අම්මා තාත්තලා මේක ලොකු වගීමක් තියෙනවා. අපි අම්මා තාත්තලා පොතපතක් ගැන හිතන්නේ නැත්නම් ඒ වගේම ගෙදර හොඳට සාමයෙන් සමගින් හිටින්නේ නැත්නම් දරුවන් සමග දරුවෝගේ ප්‍රශ්න හිතවත් කතා බහ කරලා ඒ විදිහට කරන්නේ නැත්නම් අපිට අලුත් සමාජයක් හදන්න බෑ. ඉතින් මේ භාෂා සාහිත්‍ය සම්බන්ධව ලොකු උනන්දුවක් මේකට ඇති වෙන්නේ. ඇති වුණොත් තමයි අපිට වර්තමාන ගැටලු ගොඩක් විඳින්න පුළුවන්. අපි කොච්චර අපේ රාජ්‍ය නායකයෝ අත්තුණා මිනිහා හදන්න ඕනේ මිනිහ හදන්න ඕනේ හට හදන්න. ඒක කාටත් අවුරුදු ලොකු වැඩවලක් කරලා තියෙනවා. මේක අධ්‍යාපනයෙන් පස්සෙත් වැඩවලක් කරලා තියෙනවා. නමුත් ඔය සම්බන්ධව ඔය සාහිත්‍ය පාසල දෙන ඉවත් වුණා. සාහිත්‍ය විෂය අපේ රාජ්‍ය වුණා උද්දමකාරයේ පූජාවලිය ලයින්පත රචනා විජේරාගොල්ලේ. ඉතින් මේ තුලින් අපි මොකද කරේ? ඇතුළට ගියා. උඟක් එහාට ගියා. උඟක් එහාට ගියා අතරේ ඒක. ඉතින් ඒක උදව් වුණා මේ දැන් ගුරුවරයෙක් හැටියට පන්ති ගාමට යනකොට සිංහල වවු නාට්‍ය කොටසක් තියෙනවා නම් සිංහල වවු නාට්‍ය කියවලා විචාර කියවලා පන්තියට යනවා. ඒ නිසා ගුරුවරයා හොඳ
දක්ෂයෙක් කියලා ළමයි පිළිගන්නවා. ළමයි ගුරුවරට සමීප වෙනවා ගහන්න වයින් ඕනේ නැහැ මොකද කරන්නේ. ඊළඟට ඒ ගුරුවරයෙක් පස්සේ ඊළඟට පන්ති කාමරේට ගියාම මට සිද්ධ වුණා ඔය පරිසර සම්බන්ධව කරන්න. ඒ විද්‍යාලයන්වත් තියෙනවා කලා විෂයන් වල ගුරුවරයෙක් ඇටිත් මම උගක් පොතපත කියවුවා සම්බන්ධව. භූගෝල විද්‍යාව සම්බන්ධව ලෝකේ සම්බන්ධ පොත්පත් දේශගුණ කියන්නේ ඒ වගේ කියවලා ළමයි අරන් ගියා කැලෑවල දස්කලන් වලට අරන් ගිහින් ඒවා කියා දීලා අපි ඒ පරිසර කරකටන කරන්න උගක් උදා වුණා පොතපත. පොතපත ළඟේම නිසා ශිෂ්‍ය ජීවිතයේ සාර්ථක වුණා ගුරු ජීවිතයේ සාර්ථක වෙනවා. අදත් යමක් කිව්වොත් කවුරු හරි පාසලකින් හෝ වේවා පල්ලියෙන් හෝ වේවා මතක් කරනවා සද්දයක් පරිසර සම්බන්ධයක් වෙන කමන්නේ අපි ඉල්ලීමක් කරලා අපි ඒක කරනවා. ඒක මට සන්තෝෂ වෙනවා අපිට මතක් වෙන සම්බන්ධ මේ සාහිත්‍යයට සම්බන්ධ වෙන්න. අපි චානක මහත්තයා ලොකු වඩකමක් තියෙනවා මේ ළමයි ටික. විශේෂකම් විතරක් නෙමෙයි ළමයින්ට හොඳ දැනුම දෙන්න ඕනේ. ඒ වගේම විතරක් නෙමෙයි උත්තරදායක කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ආකල්ප සංවර්ධනයක් ඇති වෙන්න ඕනේ. ආකල්ප සංවර්ධනයක් හිතේ නැත්නම් අධ්‍යාපනය සම්බන්ධව අපේ රටේ අනාගතය ගැන ඇත්තටම ලොකු කනගාටුවක් ඇති වෙන්නේ ආකල්ප සංවර්ධනයක් ඇත්තම නැහැ. මොකද හේතුව අම්මා තාත්තලා ආදර්ශ, ගුරුවරුන්ගේ ආදර්ශ, වැඩිහිටියන්ගේ ආදර්ශ, ජන මාධ්‍යවලදී වගේ දුරකථනයෙන් නම් අපි ළමයි පාවිච්චි කරනවා ඒ විදිහට බැහැලා නමුත් අවශ්‍ය දේ නෙමෙයි අනවශ්‍ය දේවල් භාවිත කරනවා. ඉතින් මේ සම්බන්ධව සංවාදයක් ඇති යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා බැලුවේ සමාජයෙන් ආభాෂ ලැබලා අපි ව්‍යවදාගබයි කියලා කියන්නේ වැව කියන්නේ කුසලමන්තයේ ආර්ථිකයේ ගොඩගොවිතෙන් හේනවා. දාගබ කියලා කියන්නේ ආචාර ධර්ම, දහම් දැනුම, ඒ වගේම චර්ත සංවර්ධනය දෙක අනික මව්පියන් සැලකීම, මව්පියන් ගුරුවරුන්ට සැලකීම, ඉතින් මව්පියන් දරුවන්ට සැලකීම, දරුවන් මව්පියන්ට සැලකීම, ගුරුවරු ශිෂ්‍යයන්ට සැලකීම, ශිෂ්‍යයන් ගුරුවරුන්ට සැලකීම, ඒ වගේම අහල පහලයට උදව් කිරීම, ඒ වගේ සංවේදී හදවතක් ඇති වෙන නම් අපි සාහිත්‍යයට ලං වෙ යුතුයි. සංගීතය වගේ විෂයන්, චිත්‍ර වගේ විෂයන් වලට අද අවධානය මදි. උංගා කරාට චිත්‍ර කලාවේ කියන්නේ භාවනාවක් විෂය, සංගීතයත් ඒ වගේ. දැන් මේ තුලින් පුළුවන් එතකොටම අද වර්තමාන විද්‍යාඥයෝ හොයාගෙන තියෙන මෑතදී ඒකනන්තේ විද්‍යාඥ පරිශ්‍රය කර හොයාගෙන තියෙනවා ඒ 60 පෙන්නට වැඩි කියන්නේ එතකොටම තරණ කාට ජීවිතේ සකස් කරගන්න. ඒ වගේම මේ දෙඩ දුක් කරදර අඩු කරගන්න. මොකද ලොකු බලපෑම වෙනවා මේ පොත්පත් වලින් ඒ වගේම සාහිත්‍ය දැනුමින් ඒ වගේම නාටක කතා ආදී හොඳ ඒවා. හොඳ පොත්පත් කියව චරිත කතානේ. චරිත කතා සමාජලාවට මට ළමා කාලේ අවස්ථාවක් ආවා. ඒ අවස්ථාව ආවා ජීවිතේ එපාන ධර්මයට අවස්ථාවක් ආපෙලා මම අතේ තිබෙන අවුරුදු 16 වයසේ අවුරුදු 16 මම කියවා ඒ ග්‍රහණයේ චරිතය. මේ චරිතය තිබුණා ඔහු ප්‍රකාශයක් කළ තිබුණා දුප්පත්කම යනු තමන් විඳවන හුරුවන් ප්‍රශ්නය. දුප්පත්කම කියලා කියන්නේ බාධාවක් හිතන්න නැතුව ඉදිරියට යන්න කියලා පණිවිඩයක් දීලා තිබුණා ඒ ග්‍රහණිකෙන් ජනාධිපතිවරයා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රය සම්බන්ධ දෙතුමා ගොඩක් කරුණු කියලා තියෙනවා. තේරෙම කල්පනා කළා ඒ ග්‍රහණිකෙන් තුමා නායකතුමා ඔද ජනාධිපතිතුමා ගේ නිවස පොඩි පැලපතක් දෙපැත්තේ කමිටු වල කොට දාලා ඒ කොට උඩ තමයි මේ හතර වටේට පොඩි පැලපතක් තිබුණේ. එතනින් ඉඳන් දවල් මන්දිරයට ගියේ මේ හොඳ අවබෝධ සමාජ අවබෝධ ලැබලා සමාජ දෙකකින් ලැබලා පොතපතිකන පෝෂණය වෙලා මොහොපිය අවශ්‍ය ලැබලා දෙන්න ආවේ. අදත් අපි කතා කරනවා ඒකේ නායකයෝ ගැන. ඒ නායකයෝ දැන් අභියම යන ලෝකෙම. ඒ නිසා විශේෂයෙන්ම සබා දහමට අපි ළඟ විය යුතුයි. පොතපතට ළඟ විය යුතුයි. ආගම දහමට ළඟ විය යුතුයි. අපි සංවේදී විය යුතුයි. අනිකා ගැන සිටිය යුතුයි. ආත්මාර්ථකාමී පරාර්ථකාමී කරන දෙකත් වෙනවා. ආත්මාර්ථයේ වැඩි තරගේ වැඩි අද. ඉතින් මේවා අතරින් අපි ළමයින් කොහොමද ඉදිරියට ගන්න කියන එක හිතියට අවස්ථාවක් කියලා තියෙන්නේ. ඒ සම්බන්ධව සංවාදයක් ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධව මම සන්තෝෂ වෙනවා. ආචාර්ය මහත්මයාට ඒ වගේම අපේ සංවිධායක මහත්තුරුන්ට ගොඩක් ඉස්තම් දෙනවා මේ සම්බන්ධව. අපි තාමත් මේ සම්බන්ධ සාහිත්‍ය කරන අවස්ථාව ඉදා ගන්නවා. ගත්තේට පද්‍යයට අවන්ත වෙමින් කලා රසය විඳිමින් සාහිත්‍යයේ රසමසුතෙන් පැහැදිලි කර ගුරු පියාණනි ඔබට පැහැදිලිව ස්තුතියි.